ඔයා මෙහෙම හිතන්නකෝ ඔයාට කිසිම දෙයක් කියන්නේවත් නැතිව ආගමික උත්සවයකට එකගෙන යනවා. එහෙදි ඔයාට නොයෙක් විදිහේ මෞද්‍රව්‍ය දීලා එක පාටම ඔයාට තේරෙනවා මේ ලෑස්ති වෙන්නේ ඔයාව ඒ අමුතු දෙවියන්ට බිලි දෙන්න කියලා. ඒ වගේම රැග්නාල්ට වයිකින් ලෝකයේ ඉන්න ප්‍රබලම රජෙක්වත් හම්බ වෙනවා. අද අපි කතා කරන්න යන්නේ වයිකින් කතා මාලාවේ පළවෙනි සීසන් එකේ 8 වෙනි එපිසෝඩ් එක ගැන. RTK Girl YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඕන හැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා. තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා මාත් එක්ක දිගටම එකතු වෙන්න. එහෙනම් ඉතින් වැඩි කතාවක් නැතිව අපි යන් අද කතාව පැත්තට. කතාව පටන් ගද්දි අපිට ඇහෙනවා මේ වයිකින් වරුන්ගේ තියෙන ගොඩක් වැදගත් චාරිත්‍රයක් ගැන කතා කරනවා. ලගර්ත සහ රැග්නාර් තමන්ගේ ළමයින්ට වගේම ඇතස්ටන්ටත් මේ ගැන කියලා දෙනවා. වයිකින් වරුන්ට තියෙනවා අවුරුදු 9කට සැරයක් තියෙන විශේෂ ආගමික උත්සවයක්. මේක තියෙන්නේ උප්සලා කියන අති පූජනීය දේවස්ථාන භූමියේ. තමන්ට උදව් කරන, තමන්ව ආරක්ෂා කරන දෙවියන්ට ස්තුති කරන්න සහ බිලි පූජා පවත්වන්න තමයි එයාලා අවුරුදු 9කට පාරක් මේ වන්දනා ගමන යන්නේ. මේක වයිකින් කෙනෙක්ගේ ජීවිතේ අනිවාර්යයෙන්ම සහභාගී වෙන්න ඕන උත්සවයක් විදිහට තමයි එයාලා සැලකන්නේ. ඊළඟට අපිට පෙන්වන්නේ හැංගීම් බල දර්ශනයක්. ළඟදී ලගර්තට අත්වෙච්ච ගබ්සාවීම නිසා තමන්ගේ ඉපදෙන්නේ හිටපු පුතා නැති වෙච්ච එක ගැන රැග්නාර් ඉන්නේ ලොකු කම්පැනියකින් වගේම තරහකින්. රැග්නාර් කල්පනා කරන්නේ තමන් අතින් දෙවරු කෝප වෙන්න තරම් මොන වගේ වරදක්ද උනේ කියලා. එයාට ඕන කොහොම හරි මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයාගෙන තමන්ගේ හිතේ තියෙන පීඩනය නැති කරගන්න. මේ වෙලාවේදී රැග්නාර් ඇටස්ටන්ගෙන් අහනවා ඔයාලගේ ක්‍රිස්තියානි ආගමේ අය මේ වගේ ලොකු දුකක් ආවහම කොහොමද ඒකට මුහුණ දෙන්නේ කියලා. ඇටස්ටන් උත්තර දෙනවා හැම දුකක්ම දෙවියන්ගේ කැමැත්ත කියලා හිතලා කාලයත් එක්ක දරා ගන්නවා කියලා. කොහොම හරි අන්තිමේදී ඇටස්ටනුත් කැමති වෙනවා රැග්නාර්ලගේ පවුලේ අයත් එක්ක මේ උප්සලා වන්දනා ගමනට එකතු වෙන්න. ක්‍රිස්තියානි භික්ෂුවක් වුණු ඇටස්ටන්ට වයිකින් වරුන්ගේ මේ ආගමික උත්සවය සම්පූර්ණයෙන්ම අලුත් වගේම නුහුරු අත්දැකීමක් වෙන්න යනවා. ඊළඟට අපිට පෙනෙනවා මුළු ගමේම මිනිස්සු වගේම රැග්නාර්ගේ පවුලේ අයත් මේ ගමනට ලෑස්ති වෙනවා. එයාලා දෙවිවරුන්ට පූජා කරන්න ගොඩක් දේවල් එකතු කරනවා. සෞඛ්‍ය ලෙඩ රෝග වලින් සුවය වගේම ඉස්සරහට හොඳ අසන්නක් ධනයක් බලාපොරොත්තුෙන් තමයි හැමෝම මේ පූජාවන් අරගෙන උප්සලා යන්න පිටත් වෙන්නේ. මේ ගමනට ලෑස්ති වෙන අතරතුර රැග්නාර් තමන්ගේ හිතේ තියෙන ලොකු කලකිරීමක් ලගර්තාට කියනවා. දෙවිවරු මාව අල් කෙනෙක් කළා. මට බලය දුන්නා. හැබැයි ඒ වෙනුවට මගේ ඉපදෙන්නේ හිටපු පුතාව මගෙන් උදරගත්තා. රැග්නාර්ට මේක දරා ගන්න අමාරුයි. එයාට හිතෙන්නේ දෙවිවරු එක අතකින් දෙනකොට අනිත් අතින් ඊට වඩා වටිනා දෙයක් උදර ගන්නවා කියලා. මේ සිදුවීමත් එක්ක රැග්නාර් සහ ලගර්තා අතරේ පොඩි දුරස්වීමකුත් පටන් අරන් තියෙන්නේ. ඔන්න ඉතින් එයාලගේ ගමන පටන් ගන්නවා. මුලින්ම එයාලා තමන්ගේ වයිකින් නැව් වලින් ගංගා දිගේ ගිහින් ඊට පස්සේ ගොඩබිමට බැහැලා කටුක දුෂ්කර කඳු වැටික් පහු කරගෙන පයින් තමයි මේ උප්සලා වල තියෙන පූජනීය භූමියට යන්නේ. මේ ගමන හරිම ලස්සන දර්ශන පිරුණු ඒ වගේම අභිරහස් පෙනුමක් තියෙන ගමනක්. එයාලා උප්සලා වලට ළඟා වෙනකොටම හැමෝම පුදුම වෙලා බලාගෙන ඉන්නවා. ඒක දැවැන්ත ලී වලින් හදපු මහා විශාල දේවස්ථානයක්. ෆ්ලෝකිට නම් මේක දැක්කහම මානම සතුටක් දැනෙන්නේ. එයාට මේ භූමියේ තියෙන ආධ්‍යාත්මික ශක්තිය ගොඩක් තදින් දැනෙනවා. ෆ්ලෝකි හරියට පිස්සියෙන් වගේ මේ දේව භූමිය දිහා බලාගෙන ඉන්නවා. ඊට පස්සේ එහි මහා දැවැන්ත උත්සවයක් පටන් ගන්නවා. පූජකයෝ ඇවිල්ලා එක එක විදිහේ මන්ත්‍ර ජප කරමින් ඕඩින්, තෝර් සහ ෆ්‍රෝ කියන දෙවිවරුන්ට නමස්කාර කරනවා. සතුන්ගේ ලේ වලින් හැමෝගෙම මූණේ සලකුණු වඳිනවා. මේ මිත්‍යා විශ්වාස වලින් පිරුණු පරිසරය ඇතස්ටන්ට නම් හරිම අමුතුයි වගේම ටිකක් බය හිතෙන විදිහ එකක්. රැග්නාර් ඇතස්ටන්ව එක්කගෙන ගිහින් එහි තියෙන දැවැන්ත දෙවිවරුන්ගේ පිළිම ටික පෙන්නනවා. රැග්නාර් පැහැදිලි කරනවා මේ ඉන්නේ තෝර් දෙවියෝ. එයා තමයි අයිස් සහ ගින්දර යක්ෂයින්ව විනාශ කරන්න කියලා. මේ හැම දෙයක්ම අහගෙන ඉන්න ඇතස්ටන්ට වයිකින් වරුන්ගේ ආගම ගැන තවත් අලුත් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙනවා. මේ වෙලාවේ
ළඟට ගිහින් ප්‍රෝ දෙවියන්ගේ පිළිමේ ඉස්සරහා වැඳගෙන ගොඩක් හැඟීම්බරව ප්‍රාර්ථනාවක් කරනවා. එයා කියනවා අනේ දෙවියනේ මට තව පුතෙක් දෙන්න. ඒ වෙනුවට මගේ සෞඛ්‍ය හරි මගේ ඇස් පෙනීම හරි නැත්නම් මට ඇහෙන එක හරි නැති කළාට කමක් නෑ කියලා. ඒකෙන් අපිට තේරෙනවා ළඟට රැක්නාට පුතෙක් දෙන්න කොච්චර ලොකු පීඩනයකින්ද ඉන්නේ කියලා. මොකද වයිකින් පිරිමියෙක්ට පිරිමි දරුවෙක් කියන්නේ අනාගතේ තමන්ගේ නම ගෙනියන්න තියෙන එකම සම්පත. අනිත් පැත්තේ බියෝනුත් ගිහින් ඕඩින් දෙවියන්ට යාඥා කරනවා තමන්ට හොඳ ප්‍රඥාවක් සහ ශක්තියක් දෙන්න කියලා. හැබැයි රැක්නාර් ඕඩින්ගෙන් අහන ප්‍රශ්නේ ඊට වඩා භයානකයි. අනේ දෙවියනේ මට කියන්න අනාගතයේදී මට දරුවන් බිහි කරන්නේ කවුද කියලා. රැක්නාර් අහනවා. මේකෙන් පැහැදිලි වෙනවා ළඟටගෙන් තමන්ට තවත් පුතෙක් ලැබෙන එකක් නෑ කියන සැකය රැක්නාර්ගේ හිතේ ලොකුටම වැඩ කරනවා කියලා. යාඥා වලින් පස්සේ හැමෝම එකතු වෙලා කෑම බීම අරගෙන ලොකු සාදයක් දානවා. හැමෝම සතුටින් විනෝද වෙනවා. මේ ආසේ ෆ්ලෝකි එයාගේ පෙම්වතිය හොල්ගට කියනවා උප්සලා වල සිද්ධ වෙන දේවල් ගැන තියෙන කතන්දර ඇත්ත. මේක හරිම ගැඹුරු ඒ වගේම ඇඟ කිලිපලා යන තැනක් කියලා. මේ සාදයේ ASCII ඇතස්ටන් එක පාරටම හරිම බිහිසුණු දෙයක් දකිනවා. එයා දකිනවා මේ බුලි පූජාවට හැම සතෙක්ගෙම 9 දෙනා ගානේ වෙන් කරලා තියෙනවා කියලා. ඒ විතරක් නෙවෙයි ඒ සත්තු අතරේ මිනිස්සුත් 9 දෙනෙක් ඉන්නවා. මේක දැක්කහම ඇතස්ටන්ගේ ඇඟේ ලේ වතුර වෙනවා. එයාට තේරෙනවා මේ ලස්සනට පේන ආගමේ කොච්චර අඳුරු පැත්තක් හැංගිලා තියෙනවද කියලා. මේ උත්සවයේ අතරතුරේදී ඇතස්ටන්ට කන්න කියලා අමුතු ಜಾති හතු වර්ගයක් හම්බ වෙනවා. මේවා නිකම්ම හතු නෙවෙයි ලොකුවට මත් වෙන හතු වර්ගයක්. මේක කෑවට පස්සේ ඇතස්ටන්ගේ සිහිය විකල් වෙලා එයා සම්පූර්ණයෙන්ම වෙනස් ලෝකයකට යනවා. අර හතු කාලා මත් වෙලා ඉන්න ඇතස්ටන්ට දැන් එක එක විදිහේ මනෝ විකාර එහෙමත් නැත්නම් මායාවන් පේන්න ගන්නවා. එයාගේ ඔළුවේ ක්‍රිස්තියානි ආගමේ දේවල් වගේම වයිකින් වරුන්ගේ මිත්‍යා විශ්වාස ඔක්කොම එකට කවලම් වෙලා පේන්න ගන්නවා. ලේ අමුතු සතු වගේම අමුතු දේවල් එයාට පේනවා. මේක හරිම භයානක වගේම එයාගේ මානසිකත්වය වෙනස් කරන අත්දැකීමක්. මේ විකාරෙන් වනාන්තරයේ ඇවිද ඉන්න ඇතස්ටන්ව රැක්නාර්ගේ යාළුවෙක් කෙන ලීෆ් හම්බ වෙනවා. ලීෆ් ඇතස්ටන්ට කියනවා දෙවරු ඔයා වෙනුවෙන් ලොකු ආධ්‍යාත්මික ගමනක් ලෑස්ති කරලා තියෙනවා. ඒක නිසා ශක්තිමත්ව ඉන්න කියලා. හැබැයි මත් වෙලා ඉන්න ඇතස්ටන්ට තේරෙන්නේ නෑ ලීෆ් මේ කියන්නේ තමන්ගේ මරණය ගැන. එහෙමත් නැත්නම් තමන්ව බිලි දෙන්නේ අනේක ගැන කියලා. මේ අතරේ ළඟටගේ දුව ගයිඩට එයාගේ පළවෙනි ඔසප්පීම සිද්ධ වෙලා. ගයිඩා ලේ දැකලා ගොඩක් බය වෙලා ඉන්නකොට ළඟට ඇවිත් එයාව තුළු කරගෙන සනසලා කියනවා ඔයා දැන් තවත් පොඩි ළමෙක් නෙවෙයි. අද ඉඳන් ඔයා සම්පූර්ණ කාන්තාවක් කියලා. ඒ වගේම ප්‍රියා දෙවගණගේ ආශිර්වාදයක් කියලා ඒ වෙනුවෙන් ළඟට සතෙක්ව බිලි දීලා දෙවිවරුන්ට ස්තුති කරනවා. ඊළඟ දවසේ උප්සලා දේවාලයට විශේෂ ආමුත්තෙක් එනවා. ඒ තමයි වයිකින් වරුන්ගේ ප්‍රධාන රජතුමා වෙන හෝරික් රජතුමා. රජතුමාට රැක්නාර්ව හම්බ වෙන්න ඕන වෙනවා. හෝරික් රජතුමා රැක්නාර්ට ප්‍රශංසා කරනවා. මොකද රැක්නාර් තමයි බටහිරට නැව් පැදවලා එංගලන්තයේ අයව පරාද කරපු පළවෙනි කෙනා. මෙතෙන්දී රැක්නාර් තමන්ගේ දේශපාලන ගමනේ ලොකු තීරණයක් ගන්නවා. එයා දෙවිවරුන්ගේ පිළිම ඉස්සරහා කින් හෝරික්ට තමන්ගේ පූර්ණ පක්ෂපාතීත්වය සහ සේවය ලබා දෙනවා කියලා දිවුරල පොරොන්දු වෙනවා. රැක්නාර් වගේ දක්ෂ අල් කෙනෙක් තමන්ට එකතු වෙන එක හෝරික් රජුටත් ලොකු වාසියක්. ඊට පස්සේ රැක්නාර් ඇතස්ටන්ව ගෙන්නලා කින් හෝරික්ට අඳුන්වලා දෙනවා. ඇතස්ටන් හරහා රැක්නාර් හෝරික්ට කියනවා බටහිර පැත්තේ තියෙන එංගලන්තය සහ ෆ්‍රැන්කියා වගේ තවත් ගොඩක් ධනවත් රටවල් ගැන. මේ අලුත් ලෝකය ගැන අහලා හෝරික් රජුගේ ඇස් දිලිසෙනවා. එයාටත් ඕන මේ අලුත් රටවල් ආක්‍රමණය කරන්න. මේ වෙලාවේ රෝලෝ ඉන්නේ දේවාලයෙන් එළියේ ගොඩක් බීලා ලොකු කලකිරීමකින්. සිඟි ඒ කියන්නේ කලින් නායකයාගේ හිටපු බිරිඳ ඇවිත් රෝලෝව හොයාගන්නවා. සිඟි රෝලෝගේ ඔළුවට ලොකු විස බීජයක් දානවා. බලන්න ඔයාගේ මල්ලි රැක්නාර් රජතුමත් එක්ක කතා කරනවා. රහස් සැලසුම් ගහනවා. හැබැයි එයා ඔයාව ඒකට සම්බන්ධ කරගන්නේ නෑ නේද කියලා. සිඟි රෝලෝට තවත් දෙයක් කියනවා. ඔයා කවදා හරි දවසක ජ්‍යෙෂ්ඨ මිනිසෙක් වෙන්න ඕන නම් ඔයාගේ මල්ලිගේ සෙවණැල්ලෙන් එළියට ඇවිත් ලෝකයක් ජය ගන්න ඕන නම් ඔයාට අනිවාර්යෙන්ම මගේ උදව් ඕන කියලා.
මෙන්න මේ සිදුවීමෙන් තමයි ඉස්සරහට රෝලෝස් සහ රැග්නාර් අතර එන මහා පාවාදීමේ ආරම්භය සනිටුවන් වෙන්නේ. කින් හෝරික් රැග්නාර්ට එයාගේ පළවෙනි රාජකාරිය බාර දෙනවා. රජු කියනවා ගෝටාලන්ඩ් වල ඉන්න ජාර්ල් වෝක් කියන නායකයා එක්ක තමන්ගේ තියෙන ඉඩම් ප්‍රශ්නයක් විසඳගන්න එන්න කියලා. තමන්ගේ නියෝජිතයා විදියට ගිහින් මේක ගොඩ දාන්න කියලා හෝරික් රැග්නාර්ට අණ කරනවා. දැන් තමයි කතාවේ ලොකුම ත්‍රාසජනක හරියට අපි එන්නේ. ඇතර්ස්ටන්ව ප්‍රධාන පූජකයා ඉස්සරහට ගේනවා. ඇතර්ස්ටන්ට තේරෙන්නේ නෑ ඇයි මෙහෙම කරන්න කියලා. පූජකයා ඇතර්ස්ටන්ව පරීක්ෂා කරනවා. ඊළඟ බිලි පූජාවට ඇතර්ස්ටන්ව සුදුසුද කියලා බලන්නයි තමන්ව බිලි දෙන්නයි මේ ලෑස්ති වෙන්නේ කියලා ඇතර්ස්ටන්ට තේරෙන්නේ දැන්. ප්‍රධාන පූජකයා ඇතර්ස්ටන්ගේ ආගමික විශ්වාසය ගැන ප්‍රශ්න කරනවා. පූජකයා 3 වතාවක්ම අහනවා ඔයා තවමත් ක්‍රිස්තියානි දෙවියන්ව විශ්වාස කරනවද කියලා. හරියට බයිබලේ පේදුරුතුමා ජේසුස් වහන්සේගෙන් ප්‍රශ්න කළා වගේම ඇතර්ස්ටන් තමන්ගේ ජීවිතේ බේරගන්න ඕන නිසා වාර 3ෙදිම ක්‍රිස්තුන් වහන්සේව ප්‍රතික්ෂේප කරනවා. හැබැයි පූජකයා ඇතර්ස්ටන්ගේ දෑත් අල්ලලා එයාගේ හැසිරීම දිහා බලලා තේරුම් ගන්නවා ඇතර්ස්ටන් බොරු කියන්නේ. එයාගේ හිත ඇතුලේ තවමත් ක්‍රිස්තියානි ආගම තදින්ම තියෙනවා කියලා. ඊට පස්සේ ප්‍රධාන පූජකයා හැමෝම ඉස්සරහා ප්‍රකාශ කරනවා මේ මිනිස්යාව ඔඩින් දෙවියන්ට බිලි දෙන්න බෑ. මොකද මෙයා තවමත් තමන්ගේ පරණ ආගම සම්පූර්ණයෙන්ම අතහැරලා නැහැ. මෙයාගේ විශ්වාසය දූෂිතයි. ඒ නිසා මෙයාගේ බිල්ල දෙවිවරු බාරගන්නේ නැහැ කියලා ඒ විදිහට ඇතර්ස්ටන් බිලි දෙන එකෙන් ගැලවෙනවා. හැබැයි ප්‍රශ්නේ එතනින් ඉවර නැහැ. පූජකයා කියනවා දෙවිවරුන්ට මිනිස්සු 9 දෙනෙක් අනිවාර්යෙන්ම ඕන. දැන් ඒකෙන් එක්කෙනෙක් අඩුයි කියලා. ඒ නිසා කවුරු හරි කෙනෙක් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වෙන්න ඕන මේ අඩුපාඩු පුරවන්න. එහෙම නොවුනොත් දෙවිවරුන්ගේ ලොකු කෝපයකට මුළු ගමටම මුහුණ දෙන්න වෙයි කියලා එයා අනතුරු වගවනවා. මේක ඇහුවාම මුළු සෙනගම කිසිම සද්දයක් නැතිව නිහඬ වෙනවා. එක පාරටම සෙනග මැදින් ලීෆ් ඉස්සරහට එනවා. අපිට කලින් ඇතර්ස්ටන්ව කැලේදී හම්බුණු රැග්නාර්ගේ විශ්වාසවන්තම යාළුවෙක් තමයි මේ ලීෆ්. ලීෆ් කියනවා තමන්ගේ පවුලේ යාළුවෝ සහ තමන්ගේ මුළු මිනිස් වර්ගයාගේම යහපත වෙනුවෙන් තමන්ගේ ජීවිතේ බිලි දෙන්න එයා ලෑස්ති කියලා. මේක දැක්කාම රැග්නාර් ඇතුළු හැමෝටම ලොකු දුකක් වගේම ලීෆ් ගැන පුදුම ගෞරවයක් ඇති වෙනවා. අවසාන දර්ශනීය විදිහට අපිට දකින්න ලැබෙන්නේ ඒ බිහිසුණු බිලි පූජාවේ චාරිත්‍රය. කින් හෝරික් රජතුමා තමයි තමන්ගේ අතින් ලීෆ්ගේ බෙල්ල කපලා ඒ බිලි පූජාව කරන්නේ. ඊට පස්සේ සත්තු වර්ග 9 ගානේ වගේම ලීෆ් ඇතුළු මිනිස්සු 9 දෙනාගේ මල සිරුරු උප්සලා වල තියෙන පූජනීය ගස්වල යටිකුරු කරලා එක පේලියට එලලා තියෙනවා. මුළු සමාජයම එකතු වෙලා මේක දිහා බලාගෙන ඉන්නේ කිසිම දුකක් නැතිව තමන්ගේ ආගමික විශ්වාසය ගැන ලොකු ගෞරවයකින්. මේ සිදුවීමත් එක්ක මේ එපිසෝඩ් එකත් ඉවර වෙනවා. අද කතාව ගැන ඔයාලට මොකද හිතෙන්නේ? හිතන දේ පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකකුත් දාන්න. තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා මාත් එක්ක දිගටම එකතු වෙන්න. ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බ වෙනකම් මම ඔයාලගෙන් සමු ගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.